සුබ දවසක් හැමෝටම. සමා ඇන් නිරා YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් අරන් ඔන්න අදත් අපි ආවා ඔයාලගේ ළඟට. ඉතින් අපේ channel එක අලුතින් බලන කෙනෙක් නම් අපිව subscribe කරලා like comment කරන ගමන් bell icon එකත් click කරගෙන යන්න. ඉතින් අද අපි මේ ඇවිත් ඉන්නේ මාතලේ children park එකට. මේ අපේ නත්තල් දවස. අපේ බබාලට නත්තල් දවසේ පොඩි විනෝදයක් ලබා දෙන්න ඕන නිසා පුංචි පැටව් 11 දෙනෙක් එක්ක අපි ආවා children park එකට. ඔන්න ඔය ඉස්සරහා ඉන්නේ අපේ මහත්තයා. කළු පාට ටී-ෂර්ට් එකක් ඇඳලා ඉන්නේ. එතකොට එයාගේ මල්ලි තමා මෙතන මේ සුදු පාට ටී-ෂර්ට් එක ඇඳන් ඉන්නේ. එයාගේ වයිෆ් තමා එහා පැත්තේ අර රතුයි කළුයි වගේ ටී-ෂර්ට් එකක් ඇඳන් හිටියේ. ඔන්න අපේ බබත් මේ හරියේ ඉන්නවා. එයාට ඉන්නවා යාළුවෝ ගොඩක්. අපේ මහත්තයාගේ කමේ ඔක්කොම පුංචි පැටව් අපේ පුතාට හරි ආදරෙයි. ඉතින් බලන්නකෝ එයාලා මේ විනෝද වෙන අවස්ථාවන් ටික. අපි මේ ඉන්න මාතලේ children park එකේ ගොඩක් අයිටම් මේ පාර අපි යනකොට අයින් කරලා තිබුණා. ඇත්තටම හේතුව නම් ඇයි කියලා මම දන්නේ නැහැ. ඉතින් ළමයිට විනෝද වෙන්න තරම් ගොඩක් දේවල් මෙතන තිබුණේ නැහැ. ඉතින් අපි කල්පනා කරා මෙතන ළමයි ගොඩක් වෙලා තියන්න නැතුව ඉක්මනටම අපි වෙන තැනකට යමු කියලා. අපි ඊට පස්සේ තීරණය කරා බලකඩුවේ children park එකට යන්න. ඒක ඇත්තටම water world එකක්. ගොඩක් pool එහෙම තියෙනවා. විනෝද වෙන්න ළමයිට විතරක් නෙවෙයි අපිටත් ඇත්තටම විනෝද වෙන්න ගොඩක් දේවල් තිබුණා. ඒ වීඩියෝ එකත් ඉස්සරහින් මම ඇඩ් කරලා තියෙනවා. එකතු වෙලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක.
ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ බලකඩුවේ චිල්ඩ්‍රන් පාක් එකට. අපේ පුතා තමයි ඔය ඉස්සරහම ඉන්නේ කහපාට ටී-ෂර්ට් එකක් ඇඳලා අඬු කෝප් එකට තමයි බැහැලා ඉන්නේ. ඉතින් මෙතන ළමයි ඔක්කොම අපිට දෙපාරකට වගේ තමා දාන්න පුළුවන් උනේ. මෙතන විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔයාලත් ළමයි අරන් යනවා නම් මේ වගේ තැන්වලට විශේෂ අවධානයෙන් ඉන්න. මොකද අපේ මල්ලි කෙනෙක්ගේ බබෙක් අවුරුදු 3ක් විතර ඇති. එයා කොහොම හරි ඔතන ඉස්සරහා පේනවා නේද ඔයාලට යකඩ වැටක්. ඔන්න ඔය යකඩ වැට අස්සෙන් කොහොම හරි අපිට ඒ වෙලාවේ පොඩ්ඩක් එයාව මිස් වුණා. මේ ළමයි ඔක්කොම දිහා බලාගෙන හිටපු නිසා. එයා ඔතනින් රිංගලා යකඩ වැට අස්සෙන් රිංගලා ඔළුව ගන්න බැරුව හිර වෙලා එයා හයියෙන්ම ඇඬුවා. ඊට පස්සේ එතන කාර්ය මණ්ඩල කට්ටිය ඔක්කොමලා වට වුණා හිටපු ඔක්කොමලා. ඉතින් එයාගේ තාත්තා එයාගේ අම්මා දෙන්නම ළඟ හිටපු නිසා ඒ මල්ලි ශනිකව ඒ යකඩ බට දෙක ඈත් කරලා බබාව ටක් ගාලා එළියට ගත්තා. ඉතින් ඒ කාර්ය මණ්ඩල කට්ටියත් ඒ වෙලාවේ මුකුත් කිව්වේ නැහැ. සමහරකට ඔය වගේ දේවල් උතන නිතරම වෙනවත් ඇති. නමුත් යන අපි ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. අපිට ඇත්තටම අවධානය තිබුණේ මෙතන ළමයි 11ක් නේ අපිට අපේ බබාලත් එක්ක ගොඩක් අමාරු වුණා මෙයාලව කන්ට්‍රෝල් කරගන්න. ළමයි කියන්නේ කොහොමද දඟලනවා කියලා ඉතින් හැමෝම දන්නවනේ. අන්න ඒ නිසයි මෙහෙම වුනේ. ඉතින් මේ ළමයි ගොඩක් අපිට එක්ක යන්න උනේ. මෙතන ගොඩක් ළමයිගේ අම්මලා රට තාත්තලාත් ඒ වගේ වැඩට ගිහිල්ලා මේ ළමයි ගොඩක් ඉන්නේ යාළගේ අත්තා අම්මලා සීයලා එක. ගෙදර තනියම ඉන්න ළමයි නිසා අපිට ඇත්තටම පව් හිතුණා එයාලා ගෙවල් වල දාලා අපිට මේ අපේ බබාලා විතරක් අරන් යන්න. ඉතින් ඒ නිසා තමයි අපේ මේ ගමනට ඒ ළමයි ඔක්කොම එකතු කරගත්තේ.
ඔන්න මේ තියෙන්නේ කෝච්චිය. ඉතින් අපි මේ කෝච්චියේ ඉස්සරම ගියේ මමයි බබයි දෙන්න. ඔන්න ඔය උඩින් යන්නේ මම අන්තිමේටම තමයි ඉඳගත්තේ. මේකට නගින්න කලින් පුදුම විදියට කකුල් දෙක වෙවුලන්න ගත්තා. ඒකේ ඇහෙන සද්දෙ දඩ දඩ ගාලා ගැහෙන සද්දෙට බය හිතෙනවා ඇත්තටම යන්න. ඒක උඩින් යනවා පේනකොට මේ අර ගින්දර විසි වෙනවා. අර මැදෙන වේගෙට ගින්දර විසි වෙනවා. ඇත්තටම මමයි අර නංගි පුදුම බයකින් හිටියේ යක්කී යනවද බෑද අයියලාට යන්න කිව්වද ඕම තමයි අපි දෙන්න කතා වෙවි හිටියා. ඊට පස්සේ අයියා බැන්න ඕකට උච්චර බය වෙන්න උනේ යන්න කියලා. ඊට පස්සේ තමයි උන් හිත හදාන මං කොහොම හරි ඉස්සරෝම ඔය කෝච්චියට නැගලා අන්තිමේම සීට් එකේ ඉඳගත්තේ මට බය හින්දා. ඔන්න ඔය යන්නේ බබාට මම පෙන්නවා අයියා තමයි මෙතන වීඩියෝ එක ගත්තේ. එයා අර අසනීප වෙලා හිටියා චූරි දුවක්. එයාට මේ අරකේ අර කැරකෙනකේ ගිහිල්ලා එයාට වමන යන්න දෙනවා කියලා. කැරකිල්ලලු කලන්තෙලු වමන යන්න දෙනවා කියලා එයා ඉඳගෙන හිටියා. ඊට පස්සේ අයියා එයාගේ තනියට එයා ළඟට වෙලා හිටියා. ඉතින් අපි මේ කෝච්චියේ ප්ලේ කරාට පස්සේ අයියටත් යන්න පුළුවන් වුණා. අයියත් බබත් එක්ක ඔන්න ඔය යන්නේ. එයා අයියා ඇත්තටම බය නැහැ. ඒ නිසා එයා පුතත් එක්ක ඉස්සරහම ගිහින් වාඩි වුණා. ඔබ බලන්නකෝ යන විදිය එයාලා. උක උඩට යනවා. යා උඩට යනකොට නම් පොඩ්ඩක් හිමීට යන්නේ. එකපාරට පල්ලෙහාට එන වේගෙට මේ අර දඩ ගාලා සද්දෙත් ඇහෙන ඇත්තටම බය හිතෙනවා. හැබැයි යනකොට මට එච්චර මේ කවුලක් උන්නේ අර බලාගෙන ඉන්නකොට තමයි ඒක බය හිතෙන්නේ සද්දෙට. කොහොම වුණත් හරිම විනෝදයි මේ ගමන නම් ඇත්තටම මමයි හස්බන්ඩ්ුයි බබාලා ගොඩාක් මේකෙන් විනෝද වුණා. තව දෙයක් කියන්න ඕනේ අපි මේ ගිය නත්තල් දවසේනේ. ඉතින් ඇත්තටම මේ පාක් එකේ අපේ ඉස්සරහා එන්ට්‍රන්ස් එකේම නත්තල් සීයා කෙනෙක් හිටියා. නත්තල් ගහක් හදලා තිබුණා. අපි බබාලා හැමෝටම පොඩි ගිෆ්ට් එකක් හම්බුණා. ඒ කියන්නේ ස්ටික් අර පොඩි ස්ටික් පැකට් තියෙන්නේ. ඒව එකක් තමයි යාලා දුන්නේ. හැම බබෙකුටම ඒක දුන්නා. ඇත්තටම ගොඩක් වටිනවා මේ බබාලට ඒක අර නත්තල් සීයා කෙනෙක් දෙනවා කියන එක. අපේ බබා ජීවිතේ පළවෙනි වතාවට තමයි එයා ওই නත්තල් සීයා කියන අත්දැකීම එදා ලබා ගත්තේ. මේ තියෙන්නේ මෙතන එක පූල් එකක්. මේකේ පුංචි පුංචි බෝට් ගොඩක් තිබ්බා. අපි බබා නම් මෙතන හරි ආසාවෙන් ගියේ. එයාට මුලින්ම මේක චුට්ටක් අමාරු වුණා. පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ වැඩේ හරියට අල්ලගත්තා. පස්සේ අපිට මෙයාව මෙතනින් ගන්න තමයි පොඩ්ඩක් අමාරු වුණේ. බලන්න ගියා පුදුම ආසාවකින් ඉන්නේ මෙතන. ඊළඟට අපි පුංචි පැටව අරන් ආවේ මෙන්න මෙතෙන්ද. මෙයාලා ගොඩාක් මෙතන විනෝද වුණා.
මෙතන මෙහා පැත්තෙන් පූල් එකක් තියෙනවා. ඊළඟට අපි එතෙන්ට තමයි ගියේ. පූල් එකේ පුංචි ළමයිට ප්ලේ කරන්න ගොඩාක් සෙල්ලම් කරන අයිටම් ගොඩාක් තිබුණා. ඉතින් ඒකේ ෂවර් සෙට් කරලා යාලා ලස්සනට ඒක හදලා තියෙනවා. ඇත්තටම ආස හිතෙනවා දැක්කහම. අපේ බබාලාගේ සාමාන්‍යයෙන් දණ හිස මට්ටමට වගේ ඒකේ වතුර තියෙනවා. වතුරත් හරි පැහැදිලි. ආස හිතෙනවා දැක්කහම. ඉතින් එතනම උඩින් තව තිබුණා ලොකු අයට පූල් එකක්. ඒකේ සාමාන්‍යයෙන් වතුර මට්ටම තියෙනවා අපේ සාමාන්‍ය කෙනෙක්ගේ පපුව මට්ටමට වගේ වතුර තියෙනවා. ඒකට පුංචි ළමයිව දාන්නේ නැහැ. මේ දානවා නම් ඒකට දාන්නේ වැඩිහිටියෙක් ඉන්නවා නම් විතරයි. අපේ බබාව කොහොම හරි එතන අපේ හස්බන්ඩ් හිටපු නිසා එයා අරන් ගියා. ඉතින් මේ වීඩියෝ නම් මේකට දාන්න විදිහක් නැහැ. මොකද අපේ බබාලා ඇඳන් හිටපු ඇඳුම් එක්ක මේ වගේ වීඩියෝ එකකට දාන එක සුදුසු නෑ කියලා තමයි හිතන්නේ. මේ තියෙන අන්තිමේටම තියෙන තැන. මෙතන ඉතින් අර පූල් එකේ නටපු ළමයිට මෙතන පොඩ්ඩක් දාඩිය දාන්න හොඳ තැනක්. ඉතින් අපේ වීඩියෝ බලන හැමෝටම ස්තුතියි. අපි නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.